සුපුරුදු ළමයි අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය හොයන විදිහ. අපි එදා කතා කළා කොහොමද ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද පහ හොයන්නේ, tn වන පදේ හොයන්නේ කොහොමද, පොදු අනුපාතය කියන්නේ r හොයන්නේ කොහොමද කියන එක කතා කළා. ඒකට අද අපිට හොයන්න අපි අද කතා කරන්නේ පොදු ගුණෝත්තර ශ්‍රේණියක ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක SN ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක පද ගානක ඓක්‍ය වෙන විදිහ ගැන තමයි අපි අද කතා කරන්නේ. ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය ගත්තහම පොදු අනුපාතය මත තමයි ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය හොයන විදිහ රඳා පවතින්නේ. පොදු අනුපාතය එකට වඩා වැඩි නම් එක විදිහකිනුත්, පොදු අනුපාතය එකට වඩා අඩු නම් තව විදිහකිනුත් තමයි ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය හොයන සූත්‍ර දෙකක් තියෙනවා. ඒක රඳා පවතින්නේ පොදු අනුපාතයේ අගය මත. හරිද? පොදු අනුපාතයට මම ඔයාලට එදා කිව්වා පොදු අනුපාතයට බිඳුව ඇරුණාම ධන අගයන් එන්නත් පුළුවන්, ඍණ අගයන් එන්නත් පුළුවන්, දශම අගයන් එන්නත් පුළුවන්, භාග අගයන් එන්නත් පුළුවන් කියලා. හැබැයි ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතයට බිඳුව එන්න බෑ. ඇයි බිඳුව එන්න බැරි? බිඳුව එන්න ගත්තහම සාමාන්‍ය ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ එක වැඩි වෙවි යන්න ඕනේ. දෙකෙන් හරි ගුණ වෙවි තමයි යන්නේ. එහෙම නැත්නම් බෙදි යන්න ඕනේ. එතකොට බිඳුව තිබ්බොත් එතන ඉස්සරහට පදයක් නැහැ. එතකොට ඒක ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්නේ නැහැ. ඒක නිසා පොදු අනුපාතය එහෙම නැත්නම් r වලට බිඳුව ඇරෙන්න අනිත් ඕනම සංඛ්‍යාවක් එන්න පුළුවන්. ධනාගයක් එන්නත් පුළුවන්, ඍණාගයක් එන්නත් පුළුවන්, දශමාගයක් එන්නත් පුළුවන්, භාගාගයක් එන්නත් පුළුවන්, ඕනම එකක් එන්න පුළුවන්. ඒ මොකක් වුණත් පොදු අනුපාතයේ අගය එකට වැඩි නම් එක සූත්‍රයකිනුත්, පොදු අනුපාතයගේ එකට අඩු නම් තව සූත්‍රයකිනුත් තමයි අපි ඓක්‍ය හොයන්නේ. අපි බලමු දැන් කොහොමද ඓක්‍ය හොයන්නේ කියලා. ගුණෝත්තර ශ්‍රේණියක n කියලා පද ගානක් තියෙනවලු. ඒ වගේම පොදු අනුපාතය rලු සහ අපි එතකොට අපෙන් අහලා තියෙනවා මේ n කියන පද ගානේ ඓක්‍ය හොයන්න කියලා. ඓක්‍ය හොයන්නේ අපි SN වලින්. හරිද? එතකොට අපි කොහොමද මේ SN හොයන්නේ? r වැඩි නම් එකට වඩා r වැඩි නම් එකට වඩා අපි කොහොමද SN හොයන්නේ? SN හොයන්නේ a වරක් r වල n බලය ඍණ 1 බෙදීම r ඍණ 1. හරිද? මුල් පදය a වෙනකොට මේක මුල් පදය r කියන්නේ පොදු අනුපාතය n කියන්නේ පද ගණන. හරිද? SN කියන්නේ n පද ගණනක එකතුව. හරිද? එහෙම වෙනකොට මේ පොදු අනුපාතයේ අගය එකට වඩා වැඩි වෙනකොට අපිට ඒක හොයන්න පුළුවන්. ඒකේ ඓක්‍ය මෙන්න මේ සූත්‍රයෙන් SN සමානයි a වරක් r වල n වන බලය ඍණ 1 බෙදීම r ඍණ 1. එතකොට මේ r කුඩායිලු එකට වඩා. එතකොට අපි කොහොමද හොයන්නේ? එතකොට SN සමානයි a වරක් 1 ඍණ r වල n වන බලය බෙදීම 1 ඍණ r. මෙන්න මේ සූත්‍රයෙන් තමයි පොදු අනුපාතය එකට වඩා අඩු වෙනකොට හොයන්නේ. මෙන්න මේ සූත්‍ර දෙක දන්නවනම් අපිට පොදු ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය හොයන්න පුළුවන්. හැබැයි මේ සූත්‍ර දෙක දාගන්න කලින් අපි දැනගන්න ඕනේ පොදු අනුපාතය එකට වැඩිද අඩුද කියලා. හරිද? අපි ගානක් බැලුවොත් 7 21 63 කියලා ගුණෝත්තර ශ්‍රේණියක් තියෙනවා. හරිද? අපෙන් අහනවා පළමු පද 7 7හි එකතුව. හරිද? එතකොට අපි a දන්නව නේද? a මොකද්ද? a කියන්නේ පළමු පදය. හරිද? r කියන්නේ පොදු අනුපාතය කොහොමද හොයන්නේ? පද තුනක් තියෙනවා නම් එක්ක දෙවෙනි පදේ බෙදෙනවා පළවෙනි පදෙන්, නැත්නම් තුන්වෙනි පදේ බෙදෙනවා දෙවෙනි පදෙන්. අපි දෙවෙනි පදේ බෙදමුකෝ පළවෙනි පදෙන්. එතකොට පොදු අනුපාතය එනවා 21 7ෙන් බෙදහම 3යි කියලා. අපිට පද ගාන දීලා තියෙන්නේ කීයද? පද කීයකද? පද 7ක. හරිද?
අපෙන් අහලා තියෙන්නේ එකතුව. 7 වෙනි පදේ නෙමෙයි අපෙන් අහලා තියෙන්නේ. පද 7ක එකතුව. එතකොට අපෙන් අහලා තියෙන්නේ SN. ඒ කියන්නේ S 7 තමයි අපෙන් අහලා තියෙන්නේ. හරිද? හරි. අපි දන්නවා දැන් සූත්‍ර දෙකක්. ඒක පදනම් වෙන්නේ පොදු අනුපාතය මත. පොදු අනුපාතය එකට වඩා වැඩි එකකුත් තියෙනවා, එකට වඩා අඩු එකකුත් තියෙනවා. පොදු අනුපාතය 3යි කියන්නේ පොදු අනුපාතය එකට වඩා වැඩි. එහෙනම් මොන සූත්‍රයද අපි දාන්නේ? SN A වරක් R වල n බලය ඍණ 1 බෙදීම R ඍණ 1 කියන සූත්‍රය නේද දාන්නේ? හරි. S7 A 7යි R කියන්නේ 3 n කියන්නේ 7 ඍණ 1 R ඍණ 1 කියන්නේ 3 ඍණ 1. හරිද? 3 7 වෙනි බලය කීයද? 3 7 වෙනි බලය ඉතින් අපි ගුණ කරලා බලමු. 3 7 වරක් ගුණ කරලා බලමු. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි 81 වරක් 3 243යි 243ේම 3 729යි 729ව 3 2187. හරිද? මෙතෙන් දෙන්නේ 2187යි. එතකොට 7 වරක් 2187න් අඩු කරලා එකක් ඒක බෙදනවා 3න් අඩු කරලා එකක් කියන්නේ 2යි. මෙතන එනවා 7 වරක් 2187න් එකක් අඩු කරාම 2186යි. ඒක බෙදන්න ඕනේ 2කින්. හරිද? 2186 2කින් බෙදහම 2ට 1යි. 1යි 1093යි 1093 7න් වැඩි කරාම කීයද? 7651යි S 7යි ක. ඊළඟට 2 8 32 කියන ගුණෝත්තර ශ්‍රේණියේ හරිද? අපෙන් අහන්න පුළුවන් මුල් පදය හොයන්න, පොදු අනුපාතය හොයන්න, ඊළඟට 4 වෙනි පදය හොයන්න. 4 වෙනි පදය 4 වෙනි පදය කියන්නේ මොකද්ද? T 4 ඊළඟට පද 6ක ඓක්‍ය n 6 දීලා s 6 අහන්න පුළුවන්. මේ ගුණෝත්තර ශ්‍රේණියකින් අහන්න පුළුවන් ඒවා තමයි. පළමු පදය අහන්න පුළුවන්, පොදු අනුපාතය අහන්න පුළුවන්, පදයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ n වල පදයක් අහන්න පුළුවන්. පද ගණනක් දීලා ඒකේ ඓක්‍ය අහන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මුල් පදේනේ. ඒක අපි දන්නවා 2යි කියලා. එතකොට R කියන්නේ මොකද්ද? R කියන්නේ පොදු අනුපාතය. පොදු අනුපාතය හොයන්නේ ඉස්සරහා තියෙන පදෙන් පිටිපස්සේ පදේ බෙදලා. අපිට පුළුවන් 3 වෙනි පදෙන් 2 වෙනි පදේ බෙදන්න. 32 8ෙන් බෙද්දහම එනවා 4යි කියලා. හරිද? පොදු අනුපාතය 4යි. T4 හොයන්නේ කොහොමද? T4 හොයන්නේ කොහොමද? Tn හොයන්නේ AR n ඍණ 1 නේ. එතකොට T4 හොයන්නේ කොහොමද? A කියන්නේ 2, R කියන්නේ 4, n ඍණ 1 කියන්නේ n 4නේ. අපි 4 වෙනි පදේනේ හොයන්නේ. n ඍණ 1 කියන්නේ මෙතෙන්ට 3 එන්න ඕනේ. එතකොට 2 වරක් 4 3 වෙනි බලය. 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. 4 වරක් 4 16යි. 16 වරක් 4 64යි. හරියක් 64 කියන්නේ 128යි.
හතරවෙනි පදේ එතකොට මොකද්ද? හතරවෙනි පදේ 128. ඊළඟට අපෙන් තව අහලා තියෙනවා පද 6ක එකතුව. හරිද? ඒ කියන්නේ SN අහලා තියෙන්නේ. හරිද? SN හොයන සූත්‍ර දෙකක් තියෙනවා. R වලාගේ එකට වැඩි වෙනකොට එකකුයි R වලාගේ එකට අඩු වෙනකොට තව එකකුයි. එතකොට 4යි කියන්නේ එකට වැඩි. එතකොට අපි භාවිතා කරන සූත්‍රය මොකද්ද? A වරක් R වල n බලය ඍණ 1 බෙදීම R ඍණ 1 නේ. එතකොට A කියන්නේ කීයද? A කියන්නේ 2යි R කියන්නේ 4යි. 4 කීවෙනි බලයෙන්? පද කීයක එකතුද දාලා දෙන්නේ? 6ක ඍණ 1 බෙදීම 4 ඍණ 1. හරිද? ඊළඟට 4 6වෙනි බලය කියන්නේ කීයද? අපි බලමු 4 6වෙනි බලය කියන්නේ කියලා. 6ක 4 වරක් 4 16 16 වරක් 4 64යි 64 වරක් 4 කීයද? 256යි 256 වරක් 4 1024යි 1024 වරක් 4 4096. හරිද? එතකොට දෙවාරයක් 4 6වෙනි බලය කියන්නේ 4096යි. ඒකෙන් ඍණ 1 බෙදනවා 3. එතකොට දෙවාරයක් 4096න් එකක් අඩු වුනහම 4095යි. ඒක බෙදන්න ඕනේ 3. හරිද? 3 වරක් 1යි 4095ට 4ට 3 ඒවා 1යි 10ට 3 ඒවා 3යි එකක් ඉතුරුයි 19ට 3 ඒවා කීයද? 6යි 15ට 3 ඒවා 5යි. එතකොට 4095 3ෙන් බෙද්දාම 1365යි. 1365 දෙකෙන් වැඩි කළාම කීයද? 5 දෙකෙන් වැඩි කළාම 2730යි. S 6 පද 6ක IK 2730 තමයි පද 6ක IKට එන්නේ. තේරුණාද ඒක? ඊළඟට 18 6 දෙක මේ වගේ ගුණෝත්තර ශ්‍රේණියක S 6 අගය 26 වරක් 26 බෙදීම 27යිලු. හරිද? 26 වරක් 26 බෙදීම 27යිලු. හරිද? එතකොට පද 6ක ඓක්‍ය. අපෙන් අහලා තියෙන්නේ මේක හරිද වැරදිද කියලා පෙන්වන්නේ කියලා. හරිද? මේක හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. අපෙන් අහලා තියෙන්නේ මේක හරිද වැරදිද කියලා පෙන්වන්නේ කියලා. අපි කොහොමද මේක පෙන්වන්නේ? අපි ඉස්සෙල්ලාම ලියාගනිමුකෝ. පළවෙනි පදේ 18යි. අපි පොදු අනුපාතයත් හොයාගනිමුකෝ. පොදු අනුපාතය කියන්නේ එක ළඟ පද දෙකක් තියෙනකොට ඒක ඉස්සරහ පදේ ඊට පස්සේ පදේ අඩු කරනවා. මේ බෙදනවා. එතකොට 6 බෙදනවා 18. එතකොට පොදු අනුපාතය 3න් 1යි. පොදු අනුපාතයේ පූර්ණ සංඛ්‍යාව විතරක් නෙමෙයි එන්නේ. පොදු අනුපාතයේ භාග සංඛ්‍යා එන්න පුළුවන්, දශම සංඛ්‍යා එන්න පුළුවන් කියලා මම කිව්වනේ. එතකොට පද ගාන 6යිනේ. එතකොට පද 6යි. S6 අපි දන්නේ. අපි මේක පෙන්නන්න කලින් අපි S6 හොයලා බලමු මේකද උත්තරයට එන්නේ කියලා. කොහොමද අපි හොයන්නේ? හරි. හැබැයි දැන් පොඩි දෙයක් තියෙනවා මෙතන. R ට ඇවිල්ලා තියෙන්නේ එකට වඩා වැඩි අගයක්ද ළමයි අඩු අගයක්ද? R ට ඇවිල්ලා තියෙන්නේ එකට වඩා වැඩි අගයක්ද අඩු අගයක්ද? 3න් 1යි කියන්නේ එකට වඩා අඩු අගයක් නේද? එකක් තියෙනවා. ඒකෙන් 3න් පංගුවක් තමයි 3න් 1 කියන්නේ. එතකොට ඒක එකට වඩා අඩුයි. එහෙනම් අපිට SN හොයන්න දාන්න වෙන සූත්‍රය
අපි මෙච්චර වෙලා භාවිතා කරපු සූත්‍ර නෙමෙයි අනිත් සූත්‍රයෙන් තමයි මේක හදන්න වෙන්නේ. ඒ වරක් එක ඍණ r වල n බලය බෙදීම එක ඍණ r. එකට r වලගේ එකට වඩා අඩු කියන මේ අඩුයිනේ. ඒක නිසා මේ සූත්‍රය තමයි එතෙන්ට දාන්න වෙන්නේ. එතකොට a කියන්නේ 18යි s 6කනේ හොයන්නේ 18යි එක ඍණ r කියන්නේ 3න් 1 6 වෙනි බලය බෙදීම එක ඍණ 3න් 1 18යි එක ඍණ කොහමද මේක හොයන්නේ? එතකොට මේ 6 කියන බලය උඩ තියෙන එකටත් අයිති යට තියෙන 3ටත් අයිති. එකේ 6ක් අපි කොච්චර එකේව 6ක් එකේව අනන්තයක් එකේව 100ක් කොච්චර ගුණ කළත් එකේ යගේ එකම තමයි. එතකොට 1 හැබැයි හරේ තියෙන අගේ වෙනස් වෙනවා. හරයට එන්නේ 3 6 වෙනි බලයනේ. 3 6 වෙනි බලය කීයද? අපි බලමු 3 6 වෙනි බලය 3 6 වරක් ගුණ කරන්න ඕනේ. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි 81 වරක් 3 243යි 240 වරක් 43 වරක් 3 729. එතකොට මෙතෙන්ට යටට එන්නේ 729. බෙදනවා. එකෙන් 3 එකක් අඩු කරාම කීයද? 3න් 2යි. හරිද? සම්පූර්ණ එකක් තියෙනවා. ඒක කෑලි 3කට බෙදලා එක කෑල්ලක් අයින් කරනවා. හරිද? එතකොට කෑලි කීයක් තියෙනවද? 2යිනේ. 3න් 2යි. එතකොට මේක අඩු කරමු. 18යි එකෙන් අඩු කරන්න ඕනේ. එක බෙදීම 729. කොහොමද මේක අඩු කරන්නේ? අඩු කරන්න තියෙන්නේ එකෙන් එක බෙදීම 729. ඒ කියන්නේ 729න් එකක්. අපි දන්නවා අඩු කරන්න නම් ඔක්කොටම කලින් හරයන් සමාන වෙන්න ඕනේ. එක තිබ්බට ඔයාලා දන්නවනේ මෙතන තියෙන එක බෙදීම එක කියන එක නේ. අපිට පුළුවන් නේද මේ හරයයි ලවයයි දෙකම එකෙන් ගුණ කර මේ 729න් ගුණ කරන්න. මොකද 729න් එක ගුණ කරලා 729 බෙද්දාම ආයෙ එක එනවා. එතකොට ඒ එක නැති වෙලා නැහැ. එතකොට මෙතන ලියා ගන්න පුළුවන් 729 ඍණ 1 බෙදීම 729 කියලා. මොකද මේ හරයන් දෙක දැන් දෙකටම සමානයිනේ. එතකොට එනවා 728 බෙදීම 729 කියලා. හරිද? මෙතෙන්ට එනවා 728 බෙදීම 729 කියලා. හරිද? තව යට තියෙනවා 3න් 2කුත්. හරිද? දැන් මේක නිකන් මේක සුළු කරන්න බෑ වගේ නම් අපි කොහොමද මේක සුළු කරන්නේ? මේක ලියාගමු. 18 වරක් 728 බෙදීම 729 ළමයි උඩ තියෙන්නේ. හරිද? ඒක තමයි උඩ තියෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන් භාග සංඛ්‍යාවක් ගත්තොත් ලවයට තියෙන්නේ 18 වරක් 728 බෙදීම 729. හරය තියෙන්නේ බෙදීම 3න් 2නේ. නේ. මේ ලවයේ තියෙන්නේ බෙදීම 3න් 2. ඔයාලා දන්නවා අපිට බෙදීම තියෙන එකක් ගුණ කරන්න පුළුවන් භාග සංඛ්‍යා. හැබැයි උඩයි යටයි මාරු වෙන්න ඕනේ. හරිද? එතකොට මේක අපිට ලියා ගන්න පුළුවන් 18 වරක් 728 බෙදීම 729 වැඩි කිරීම. එතකොට 3න් 2 නෙමෙයි තියෙන්නේ දැන් 2න් 3. හරිද? උඩ යට මාරු කළා. ඒත් එක්කම මේකේ ලකුණත් මාරු කළා. හරි. අපිට දැන් මේක බෙදන්න පුළුවන් ද බලමු ඉස්සෙල්ලා ළමයි. 3න් බෙද්ද හැකි 1යි 729ට 3 ඒවා 2යි 7ට 3 ඒවා 2යි එකක් ඉතුරු 12ට 3 ඒවා 4යි 9ට 3 ඒවා 3යි 243යි. හරිද? දෙකෙන් බෙදන්න පුළුවන් ද බලමු. 2කට 1යි 18ට 2 ඒවා 9යි. තව 3ෙන් බෙදනවාද? ඔව්. හරිද?
9ට 9 වරක් 1යි 243ට 9 ඒවා කීයද 24ට 9 ඒවා 2යි 18යි ඉතිරි 6ක් 63ට 9 ඒවා 7යි නේද? ඔව් 7යි 27යි. එතකොට මම මේක මකනවා ළමයි. අපි ඒක මෙතන ලියාගන්නකො. 8යි. හරි ඔක පෙනේ දන්නේ නැහැ. මම මේ මෙතන තිබ්බ මකාගත්ත කොට මෙතන යටින් ලියාගත්තේ. ඊළඟට මෙතන එතකොට තියෙන්නේ උඩ 728 ඉතුරු වෙලා තියෙනවා. යට ඉතුරු වෙලා තියෙනවා 27. හරිද? දැන් අපි බලමු. මේක බෙදෙන්න ඕනේ නැහැ සම්පූර්ණයෙන්. දැන් මෙතන කොහොමද ඉතුරු වෙලා තියෙනවනේ. අපි දීර්ඝ බෙදීම දාලා බෙදලා බලමු. මම මේක මකනවා. ඔයාලා ලියා ගන්නවා නම් ලියාගෙන නැති කියලා මම හිතනවා. අපිට S6ට ආවේ 728 බෙදීම 27. අපි දැන් දීර්ඝ බෙදීම දාලා බෙදලා බලමු. හරිද? 27ට බිඳුවට නැහැ. 4ට නැහැ 27 ඒවා. 72ට 27 ඒවා දෙකක් තියෙනවා. 54යි. ඊළඟට 188 මේ අට මෙතෙන්ට ගෙනවනේ. එතකොට 188යි 188ට 27 ඒවා තියෙනවා කීයද? හොයලා බලමු. හරිද? එතකොට මෙතෙන්ට ආවා සම්පූර්ණව 26ක් ඉතුරු තුන 26. එතකොට අපිට මේ S6 කියන එක ලියන්න පුළුවන් නේද? 26 වරක් 26යි 27න් 26යි කියන එක. එහෙම ලියන්න පුළුවන් නේ. එතකොට මේක හරිනේ. එතකොට අපිට මේ එයාලා දීලා තියෙන උත්තරේ හරි කියලා පේනවා.